Good morning. ඉතින් ඔයා දන්නවනේ ගොඩාක් මිනිස්සු මේ දැන් සමාජයේ ඉන්නවා ගොඩාක් විශ්වාස පද්ධති මේ ආගම ජාතිය කියලා අරගෙන මේ ගොඩාක් වැඩකට නැති විශ්වාසයන්ට හිර වෙලා ජීවත් වෙනවා. ඉතින් මේ මොකද මේක වෙලා තියෙන්නේ මෙහෙම. ඉතින් ඇත්තට මේ නියුරෝ සයන්ස් වලින් කියනවා ගොඩක් වෙලා නියුරෝ සයන්ස් වල වෙන්නේ අපේ මොලේ මේ පරණ අත්දැකීම් වලට අපි දැන් මේ මොහොතේ කොහොමද ක්‍රියා කරන්නේ කියලා මොලේ ක්‍රියා කරන විදිය තමයි මේ නියුරෝ සයන්ස් වල කතා කරන්නේ. ඒ වගේම මේ ස්පිරිචුවලයිස් එක කතා කරන්නේ ඔබ තමන් කවුද කියන එක. නැත්නම් මමයා කවුද? මම කවුද ඇත්තටම මේ කියන එක ගැන නැත්නම් පරණ අත්දැකීම කුමක්ද මම කියලා අල්ලගෙන ඉන්න එක ගැන තමයි ස්පිරිචුවල් එකේදී කතා කරන්නේ. ඉතින් මේ විශ්වාස පද්ධති මම කියලා අල්ලගෙන මගේ විශ්වාස පද්ධතිය තමයි හරි මගේ ආගමේ කියන එක විතරයි හරි. මේ විශ්වාස පද්ධතිව විමර්ශනය කරන්නේ නැතුව මම හරි කියලා තැනේ මේ තියෙන මේ මොලේ ඇත්තටම කියනවා නම් මේ අපි මෙහෙම විශ්වාස වලට බැහැගෙන ඉන්නේ මේ මම මගේ කියලා අල්ලන් ඉන්න එකට ඇත්තට නියුරෝ සයන්ස් වල කියන්නේ මොනවද ඩිෆෝල්ට් මෝඩ් නෙට්වර්ක් කියලා. ඩිෆෝල්ට් මෝඩ් නෙට්වර්ක් කියන්නේ මම මගේ දේවල් හරි කියා ගන්න බැඳීමට. මේ ඩිෆෝල්ට් මෝඩ් නෙට්වර්ක් එක නිසා තමයි සිද්ධ වෙන්නේ මොනවද? හැම වෙලේම ඔබ දුකට කනස්සල්ලට තරහට හැම මිනිස්සුත් එක්ක ආගියු කරන්න යන්නේ හැම වෙලේම හිත දෙගිඩියාවෙන් ඉන්නේ මේ මමත්වයේ ඊගෝ එක නිසා. ඉතින් මේ එක මතයක හිර වුණාම මේ මතයෙන් ඔබට එළියට යන්න බෑ. හරියට නිකන් මාළුවා ඇම ගිල්ලලා ඉන්නවා වගේ ඇම ගිල්ලට පස්සේ ඇමත් එක්ක ඔබ මාළු ලෑල්ලටම යනවනේ. අන්න ඒ වගේ ඔබ විනාශය කරා යන්නේ ඒ විදිහට තමයි. මතවල ගිල්ලිලා හිටියම මේකට කියන නියුරෝ සයන්ස් වලදී cognitive rigidity කියලා. ඒ කියන්නේ මේ මතයක බැහැලා ඉන්නවා. accept කරන්න අලුත් දේවල් වලට ඉඩක් නැහැ කියන එක. ඉතින් අපි මේ ගැන පස්සේ ආයි කතා කරමු.